Hi guys, ඉතින් කොහොමද? අද මම රිවිව් එකක් කරන්න ආවේ පොඩි දෙයක් ගැන. ටණ්ඩටා මේක තමයි මම අද පොල් ගෙඩියක් ගත්තා. පොල් ගෙඩිය නෙමෙයි මේක කුරුම්බයක්. මම කුරුම්බයක් ගත්තා. ඉතින් මේක මම බීලා බලන්න කොහොමද කියලා. ගත්තේ පැකේජ් සේව් එකෙන් මේක easy to open කියලා තියෙනවා. බටේකුත් තියෙන එක ගන්න. අයිවා තෙල් ගහගන්න නැද්ද? බටයක් තියෙනවා ඒකට මැවිලා. මේ පොඩි හිලක් තියෙනවා. ඒකට මේක දාලා. අය යන්නේ නැති මේකත් අදයි. පොල් ගෙඩිය කඩලා නෑ. ඇයි ඒක යන්නේ නැති? මේ තියෙන්නේ. ප්‍රෙස් කරන්න ඕන එක. Pull this then press කරන්න ඕන. ඒක අලු. මම ඒක මට කරගන්න බෑ වගේ. එන්න බෑ මේක ප්‍රෙස් කරලා. අයියෝ පොල් ගෙඩිය. අයියනේ මේක මෙච්චර තද? press. Oh no! It's so hard, guys! So hard! මේ කුරුම්බිය බොන්න තියෙනවා මම. ප්‍රදීප්. Yes! Yes! ප්‍රදීප් තබ්බ. කරන්න බෑ guys! ඒක පාරම ප්‍රෙස් කරන්න ඕනේ මම හිතන්නේ ඔයා ටික ටික ප්‍රෙස් කරලා ඔය. එනවා නෑ මිය කියලා. ඒකේ මදේ තමයි ගැලවෙන්නේ. මලගෙලියයි guys දැන් මේක බොන්න වෙන්නේ අද. ප්‍රදීප දවක් කරන්න. උඩ රැදලා දැන් ප්‍රෙස් කරා. මොකක්ද? ඒක ප්‍රෙස් කරන්න ඕනේ. මේ තියෙන්නේ පුල් කරා, කෑල්ල පුල් කරා. දැන් උඩ ප්‍රෙස් කරන්න තියෙන්නේ. මේ පෙන්නලා තියෙන්නේ අතින් ගහන්න තියෙන යන්න එහෙම. පොල් මඩේ තියෙන්නේ හරි අයියයි. ගෙදර ගිහලා කපලා ගොන්නේ. මාගේ ෆොටෝ බේබක. මොකක් හරි නෑ පුල් ප්‍රෙස් ඉන්සර්ට් පුල් කරාද ඔයා? පුල් කරා ඒක ඇල ගත්තා. මට්ටඩු. ඉතින් guys ප්‍රදීප් කොහොම හරි වැඩේ කරා. මේක ඉන්සර්ට් කරලා තියෙන්නේ. දැන් බලමු මේක දාලා කොහොමද කියලා. මං හිතේ බොහොද වෙයි කියලා. නැති වුණත් අපරාධේ. රහයි. Let me try. අම්මා වියට්නාම් කුරුම්බ හරිම රසයි යාළුවනේ. හරිම රසයි. ඔයාලත් ඇවිල්ලා ගන්න පැක් ඇන් සේව් ලෝ හට් එකේ අද තියෙනවා. බර ඔයාගේ බර. තුරා යාළුවට අපේ සත්ත කිබ්බ රහයි. නෑ රහයි ඒක. රහයි. වරණ පාට මෙහෙම වරණ. ටික බිව්වට පස්සේ අර මුඩු රහ වගේ අන්තිමේට එනවා. නැතර රහයි ඒක. සවුත් වෙලාද මන්ද? නෑ සුපිරි මේ. අපෝ කුරුම්බ බීලා වෙන්නේ නැති මිනිස්සුන්ට හොදයි ඕවා. රහයි. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.